අවුරුද්දේ මොන තත්ත්වයක හිටියත් මේ අවුරුද්දේ අන්තිම කැලෙන්ඩර් කොලෙත් ගැලවිලා යන්න කලින් ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනේ. නැති වෙන සතුට ආයෙම ඔයාට ලැබෙන්න ඕනේ. හිතන පතන හැම දෙයක්ම ඉටු වෙන්න ඕනේ. මේ අවුරුද්ද හැමෝටම සුබ වෙන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝ එක බලන ඔයාව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ජනවාරි 1 වෙනිදා මගේ පළවෙනි ඩේ vlogs වීඩියෝ එක තමයි මේක. මගේ channel එකෙන් මේ වෙනකල් මං අරන් ආවේ සංගීත පාඩම්. මම මගේ රටේදී මගේ දරුවන්ට ගුරුවරියක් වෙලා හිටපු නිසා. නමුත් දැන් මම මෙහෙට ඇවිත් අවුරුදු 3කටත් කිට්ටුයි. ඉතින් මං හිතුවා ජීවිතේ මට ලැබුණු මේ අවස්ථාව මගේ ආදරණීය මතක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඩේ vlogs කියන. ඉතින් මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් අද ජනවාරි 1 වෙනිදානේ මම මේ කිරිබතක් හදන්න තමයි බත් එක තියාගන්නේ. මුලින්ම බත් එක තියලා අන්තිමට තමයි කිරි එකතු කරන්නේ. මේ වෙලාවේ මගේ මහත්තයා වැඩට ගිහින්. එයා වැඩට යන්නේ පාන්දර 4ට. ඒ වෙලාවට අපි නිදි. අපි කිව්වේ මමයි මගේ පැටව දෙන්නයි. මගේ දරුවෝ දෙන්න තාම නිදි. මොකද එයාලටත් නිවාඩුනේ. මගේ මහත්තයා ගෙදර එනකොට කිරිබත හදලා ගන්නයි මට ඕනේ. ගෙදර එනකොට කිව්වේ අපි ඉන්නේ ෆාම් එකක. නවසීලන්තේ ෆාම් එකක තමයි මගේ මහත්තයා වැඩ කරන්නේ. ඉතින් අපි ඉන්නේ ෆාම් හවුස් එකක. එයා උදේට කෑම කන්න ගෙදර එනවා. ඉතින් ඒ එන වෙලාවට කිරිබතක් හදලා තියන්නයි මට ඕනේ. කිරිබතට බත් එක හැදෙන්න තියලා මම මේ හැදුවේ ස්මූති එකක් හදාගෙන බොන්න. මං උදේට තේ බොන්නේ නැහැ. මොකද සීනි කියන්නේ අපේ ඇඟට ඕනි දෙයක් නෙමෙයි. අපිව ලෙඩ කරන දෙයක්. අපි අපේ සෞඛ්‍යය ගැන චුට්ටක් හිතන්න ඕනේ. මේ ස්මූති එක ගොඩාක් හෙල්දි. මේකට මං එකතු කරන්නේ ෆ්‍රීසර් කරලා තියෙන බෙරි වර්ග. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, බ්ලැක්බෙරි ඒ වගේ බෙරි වර්ග මේ රටේ තියෙනවා. ඉතින් ඔයාලා දුක් වෙන්න එපා. අපේ රටේ ඊට වඩා ගුණ පළතුරු ඕන තරම් තියෙනවා. ඔයාලට හදාගෙන බොන්න පුළුවන්. එන්නකෝ බලන්නකෝ මම මේක හදාගන්න විදිය. ඔය විදියට හදලා බිව්වම හරිම ප්‍රබෝධයක් තමයි ඇඟට දැනෙන්නේ. උදේ තේ එක බොන වෙනුවට මේ වගේ ගුණ දෙයක් අපේ ඇඟට දෙනවා නම් අපේ ඇඟත් නිරෝගී වෙනවා, හිතත් සතුටු වෙනවා. ජීවිතේ අපිට එක එක අවස්ථාවන් දෙනවා. ඒ අවස්ථාවන් වල අපි දුක් වෙවි හිටියොත්, අපිට නැති වුණ දේවල් ගැන වද වෙවි හිටියොත්, අපිට දුකින්ම තමයි අපේ ජීවිතය ගෙනියන්න වෙන්නේ. දන්නවද? සතුට තියෙන්නේ අපි ළඟමයි. අපි හිතන පතන දේවල් වලමයි සතුට රැඳිලා තියෙන්නේ. සතුට ඕනි නම් අපි සතුට වෙන දේවල් අපිම හොයා ගන්න ඕනේ. පුංචි පුංචි දේවල් වලින් පුළුවන් අපිට අපිව සතුටු කරන්න. අපිව විතරක් නෙමෙයි, අපි වටේ ඉන්න අයවත්, අපේ පවුලේ අයවත් ආදරණීයන්ව සතුටින් තියන්න අපිට පුළුවන්. දැන් මම මේ හදාගත්ත ස්මූති එක බොන්නේ මමයි මගේ මහත්තයයි. එයා එනකන් එයාටත් දාලා තියෙනවා. ඔන්න මගේ පුතා ඇහැරිලා. එයාට තාම වයස 6යි. බලන්නකෝ. එයා ඇහැරුණ ගමන් එයාට යන්න ඕනි ගාඩන් එකට මිදුලට. මොකද දන්නවද? එයා හරිම ආසයි වගා කරන්න. චූටි පාත්තියක එයා කැරට් වවලා තියෙනවා. තක්කාලි දාලා තියෙනවා. ඒව බලන්න තමයි එයා ඔය යන්නේ. බලන්නකෝ මේ වටපිටාව ලස්සනයි නේද? කොළ පාටට පේන මේ තනබිම හරිම හිතට සැනසීමක් තමයි ගේන්නේ. දැක්කද? ඔය තියෙන මගේ පුංචි පුතාගේ ගාඩන් එක. ඔය පොඩියට පේන්නේ කැරට් පැල. එයා ඔය බලන්නේ වට්ටක්ක මල් වලින් ගෙඩියක් එනවද කියලා. එයා හරිම ආසයි වගාවට. හරියට එයාගේ සීයා වගේ. බත් එක දැන් ඉදිලා තියෙන්නේ. මම මේ හදන්නේ කිරි ටික එකතු කරන්න. මේවා පොල් ක්‍රීම් වලින් තමයි මේ කිරි එක හදාගන්නේ. කිරි එකටම ලුණුත් දාලා බත් එකට එකතු කරාම කිරි බත් එක රසට එනවා. අපි සාමාන්‍ය විදිහට හදනවා වගේම හොඳට රසට තියෙනවා. මගේ රටේදී ආසාවෙන් කරන්න බැරි වුණු දේවල් මෙහි ඇවිල්ලා මං කරනවා. මගේ රටේ මං රාජකාරී ජීවිතයට කොටු වෙලා උදේට වැඩට ගිහිල්ලා හවසට ගෙදර එන්න හරිම මහන්සියෙන්. පහුවදාට වැඩට යන්න ඊළඟට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් කෑම හොයන්නේ ආසාවකින් නම් නෙමෙයි, හරිම මහන්සියෙන්. ඒත් මම මෙහෙදී ජීවිතේ ආසාවෙන් ඒ දේ කරනවා. මම මෙච්චර කෑම හදන්න ආස වෙයි කියලා මටවත් හිතලා තිබුණේ නැහැ කලින් නම්. මොකද මං ගෙදර ඉන්න කාලේ කවදාවත් කෑම හොයලා තිබුණේ නැහැ. මම මුලින්ම කෑම හොයන්න පටන් ගත්තේ කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ. ඉතින් දැන් මං හොඳ ගෘහණියක්. මට එහෙම හිතෙනවා. මොකද දන්නවද? මගේ ආදරණීය මහත්තයා මං හදන කෑම හරිම ආසාවෙන් තමයි කන්නේ.
ඉතින් ඒක නිසාම මං ඒ දේවල් කරන්නේ හරිම සතුටින්. දැන් මම මේ හදන්නේ කිරිබතක් කන්න ලුණු මිරිසක් හදාගන්න. නෑ ලුණු මිරිසක් නෙමේ. ලුණු මිරිස් පුංචි දරුවන්ට කන්න බෑනේ. මං හදන්නේ මාළු බෙදුමක්. ඔයාලට මතකද රටපවුල කතාවේ මාළු බෙදුම? ඒක දැක්කම මටත් හිතුණා මාළු බෙදුම් හදන්න. ඉතින් ඇත්තට මේක හරිම රහයි. මමත් හැදුවා. ඔයාලත් දවසක හදලා බලන්න. මෙහි අපිට ෆ්‍රෙෂ් මාළු නම් ගන්න නෑ. ෆ්‍රීසර් කරලා පැකට් කරපු මාළු තමයි තියෙන්නේ. ඉතින් ඒව තමයි ගේන්නේ. මොනා කරන්නද? අපි තියෙන දේෙන් සතුට වෙන්න ඕනේනේ. නේද? එහෙම සතුටුනේ නැත්තම් සතුට කියන දේ ගොඩාක් ඈතට යනවා. අපිට හිතා ගන්නවත් බැරි තරම් ඈතට යනවා. පුරුදු වෙන්න, Taman ළඟ තියෙන දේවල් වලින් සතුට වෙන්න. මුලින්ම Taman ළඟ තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න ඕනි. අපි හොඳින් ජීවත් වෙනවට, ලෙඩක් දුකක් නැතුව ඉන්නවට, අපිට මේ ලැබිලා තියෙන ජීවිතේට, අපි මේ කන කෑමකට පවා අපි ස්තුති කරන්න ඕනි. එතකොටයි තව දේවල් ලැබෙන්නේ. මං හිතන්නේ එහෙමයි. මං උත්සාහ කරනවා මගේ දරුවෝ දෙන්නටත් ඒ විදිහට හිතන්න පුරුදු කරන්න. මොකද එහෙම හිතුවම සැනසීම කියන දේ ගොඩාක් ඈත නෑ. ළඟ තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් නම්. ඔන්න බලන්නකෝ මාළු බෙදුම හදලා ඉවර වෙන්නත් ළඟයි. ගොඩක් දේවල් එකතු කරන්නේ නෑ. ලුණු බෙදුමට දාන දේවල් දාලා අන්තිමට බෙදුපු මාළු ටික එකතු කරනවා. මම මේ මාළු බෙදගත්තේ එයා ෆ්‍රයිර් එකේ. ඔයාලට පුළුවන් එකක් නැති වුණාට ගැඹුරු තෙලේ බෙද ගන්න. මගේ දූත් නැගිටලා ගියා මූණ හොදගෙන ඉන්න. ඉතින් මගේ පුතත් දැන් මේ බලන් ඉන්නේ තාත්තා එනකන්. මොකද කෑම කන්න. බලන්නකෝ එයා බලාගෙන ඉන්නේ. ඔන්න. එයාත් ආවා. අපි මේ හදන්නේ හදාගත්ත කෑම ටික රස විඳින්න. බලන්නකෝ මේ වෙලාවට තමයි මං කැමතිම. මං ආදරෙන් හදපු කෑම එයාලා රස විඳිනවා දකින්න. ඉතින් මං වීඩියෝ කරේ නම් ඔච්චරයි. මගේ වීඩියෝ එක බැලුව ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලගේ ආදරණීය අදහස් කමෙන්ට් එකක් විදිහට තියලා යන්න. මේ මගේ පවුලේ කතාව. මේ ඉන්නේ මගේ ආදරණීය පවුල. මේ තමයි මගේ සතුට, සැනසීම. ඔන්න වීඩියෝ එක අවසානයට ආවනේ. ඉතින් ආයෙත් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිතේ තියෙන හැම ආදරණීය බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් ආයෙත් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.